දැන් මේ වෙලා ඒක ඔය තමයි තත්ත්වය. දැන් ගන්න. ඔතන ඕනම ගන්න. ඔඩුව ආදෝ නියම. ඔයාලා හැමෝම ආදරෙන් එකතු කරගන්නවා වෙසක් ලෝකයට. මේ නම් තියෙන්නේ 29 වෙනිදා. ඒ කියන්නේ වෙසක් දවසට කලින් දවසේ. එහෙනම් අපි දැන් අපේ ගෙදරත් වෙසක් එකට ලෑස්ති කරමුද? මම ඉඳලා දවල් වෙලා අපි ගියා නුවර දන්සල් වල. මාලිගාව ළඟනම් දන්සල් 3-4ක්ම එක තිබ්බා. මැදි පැන ගන්න බැරි විදිහට. ඉස්සෙල්ලම අපි ගියා එතන ළඟ තිබ්බ අයිස්ක්‍රීම් දන්සලකට. අපි දන්සල් වලට යන්නේ පොලිමේ ඉති මාලිගාවේ පෙරහැරක් ආවා. දැන් අපි මේ ඉන්නේ මේ කිරි දන්සලට යන්න. ගයිස් දැන් අපි දෙකට විතර ආවේ. දැන් 4:00යි වෙලාව. 4:00ට දැන් මේ ඉස්ලාම් කිරි දන්සල ගිහින් දැන් මේ වෙලා ඒක ඔය තමයි තත්ත්වය ඉතින්. මේ අපි කට්ටිය ඉන්නට එහාට ඉන්නවා. මේ ඉන්නේ කොහෙද? දවලා මාලිගාව ඉස්සරහට ඉන්නේ. මොකද මේ? දන්සල කියලා. හරි. එකක් වගේ. බලමු මොකද වෙන්නේ කියලා. අංකට පාර පයින්නද? එහෙනම් අපි දැන් අපේ ඉස්කෝලේ වෙසක් බලන්න යමු. මල්ලතු මහවිහාරේ යද්දී නම් තවම මේ අර වෙසක් පොගිනම් බලන්න ඇරලා තිබ්බේ නෑ. හා? කතා කරන්න ගිහිල්ලා. ලොකුවට වෙනවා. ඒක තමයි මම කියන්නේ දැන් ගන්න. ඔතන ඕනම ගන්න. කො අක්කා අක්කා සෙට් එක. කාණ්ඩ දෙන්න. අනිත් පැත්තට වීඩියෝ එන්නේ. අයින් එන්න පොඩ්ඩ අපිට බලන්න. මේ ඔයාලා එක්ක මම කන්නේ ගන්න මම අයින් එන්න වෙයි. මම කන්නේ නෑ. ගන්න. හරි පොඩ පාසයි යන්න. හයින්. මේ දුනා කමන්නේ. මොකද්ද? ඒවත් ඇවිල්ලා තියෙන්නේ. ඉස්කෝලේ තිබ්බ දන්සල් මේ 3-4කින්ම කාලා ආයේ අපි මාලිගාව පැත්තට ආවා. ෆොටෝ එකක් ගන්න. ඊට පස්සේ නුවර ඇවිදලා කරලා ආයේ ගෙදර ආවා. මේ තමයි අපේ ගෙදර වෙසක්.
ඊට පස්සේ හවස වෙලා ගෙදර ඇත් එක්ක පන්සලකට එහෙම ගියා. කොහොමත් ඉතින් සාමාන්‍යයෙන් අනිත් දවස්වල වගේ නෙමෙයි වෙසක් දවස්වල රාත් නම් පුදුම ලෝකයක් තියෙන පාරවල්. දෙමිනිස් සැප කෙරවර අමාමහ නිවනෙන් සැනසීම ලබා ගැනීමට හේතු වේවා වාසනාව වේවායි කිය අපි මෙසේ ප්‍රාර්ථනා කරනවා. ඒකම මෙන්න අපිට තවත් ආධාරයක් කරලා ඊට පස්සේ අපි බාහිරව කන්ද පන්සලටත් ගියා. එහෙදී නම් මාර ලස්සනට නුවර වෙසක් පිය. වගේ ආධාරයක් පිළිබඳව බාර ගනිමින් අපි ප්‍රාර්ථනා කරනවා හැමෝටම නිදුක් නිරෝගී භාවය වේවා කියන උදා වේවා ස්වාදෝෂයක් ඔබ වේවා කතාවාදෝෂයක් ඔබ වේවා අරමේද බාත්මන ගොඩගෙන ආදු නියමක් ඔබ වේවා කරන කෙරේ ව්‍යාපාරික කටයුතු රැකිරක්ෂා කටයුතු ගොඩනැගිලි ගන්පාත් කටයුතු මේ සියල්ල සාර්ථක වේවා. ඒ වගේම ගෙවල් දොරවල් ලාගේ කුමන්නම වේවා දෙතර දොරක් සාමයෙන් වේවා සතුටින් වේවා සෞභාග්‍යයෙන් වේවා සබල වේවා කියලා පාවා කරගන්නට ගාමී සාහිත මානසික පස්තාව ලබන්නට වාසනාවක් බවටපත් වේවායි ආදායකකාර කලාව වැඩි කියේ වේවතුන දුආදාර වන්නට කවුරුයි හැමදෙනාටම අපි මේ ආශිර්වාද කරනවා. කාර්මික වාසනාවන්ත පින්වත් ඔබ සමගින් වතුරු ආදාරයෙන් මොන ස්ථානයේ යුනියන් පෞද්ගල ගැවි සුබකමකට ආදරය ඔන්නෝම තමයි මෙදා සැරේ අපේ වෙසක්. එහෙනම් ලබන සතියේ අලුත් vlog එකකින් හමු වෙමු. එතකන් අදට මම ගිහිල්ලා